ආයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මාගේ ABC Sport YouTube නාලිකාවට. මුලින්ම channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කර සිටිනවා. 2026 MLC තරඟාවලියේ අවසන් මහා තරඟය අද ඇමරිකාවේදී පැවැත්වුණා. ඒ ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ වොෂින්ටන් ෆ්‍රීඩම්ස් කණ්ඩායමයි. එහිදී කාසියවාසී හිමි කරගත් වොෂින්ටන් ෆ්‍රීඩම්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කර සිටිනවා. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 19 පන්දු 4ක් අවසානයේදී සියල්ලන් දෙවි ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහිදී ආන්ඩ්‍රේ ෆ්ලෙචර් පන්දු 27කින් ලකුණු 47ක්ද කොලින් මොන්රෝ පන්දු 29කින් ලකුණු 40ක්ද ලබා ගන්නවා. ෆ්‍රීඩම්ස් කණ්ඩායම වෙනුවෙන් බෙන් ඩෝෂියස් ලකුණු 31කට කඩලු 3ක්ද මිචෙල් ඕවන් ලකුණු 14කට කඩලු 2ක්ද ලබා ගන්නවා. අනතුරුව දෙවැනි ඉනිම සඳහා වොෂින්ටන් ෆ්‍රීඩම්ස් කණ්ඩායම වෙනුවෙන් ඕබස් පයිනර් පන්දු 24කින් ලකුණු 53ක්ද අන්දරෙස් ග්‍රවුස් පන්දු 35කින් ලකුණු 40ක්ද ලබා ගන්නවා. ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ජේසන් හෝල්ඩර් ලකුණු 31කට කඩලු 3ක්ද සුපිරි පන්දු යැවීමක නිරත වූ සුනිල් නාරයන් පන්දු වාර 4කදී ලකුණු 13කට කඩලු 3ක් ලබා ගන්නවා. අවසානයේදී වොෂින්ටන් ෆ්‍රීඩම්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දු වාර 20 අවසානයේ කඩලු 9කට ලකුණු 163ක් පමණි. ඒ අනුව එක් ලකුණක තීනු ජයක් සමගින් මෙවර MLC තරඟවලදී ශූරතාවය දිනා ගැනීමට ලොස් ඇන්ජලිස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වෙනවා. ඔවුන්ම ශූරතාවය දිනාගත්තේ ඉතිහාසයේ පළවෙනි වතාවට. තරඟයේ වීරයා සහ තරඟාවලී වීරයා යන සම්මාන දිත්වයම හිමි කරගත්තේ සුපිරි ක්‍රීඩක සුනිල් නාරයන්. ඒ අනුව නයිට් රයිඩර්ස් පවුලේ කුසල අනුගොන්න 10 දක්වා ඉහළ යනවා. එසේනම් අදට ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.